පියාවා පිච්චිනේද? Hi guys, මං හිතුවා මේ දවස්වල හැමෝම කතා වෙන බින්සුන් එක ගැන vlog එකක් ඔයාලට අරන් එනවා කියලා. ඉතින් අද මං ඇවිල්ලා ඉන්නේ බින්සුන් රත්මලාන outlet එකට. මාත් මේ බින්සුන් try කරන first time. ඉතින් ගොඩක් කට්ටිය good reviews දීලා තිබ්බා බින්සුන් එකට. මේ තියෙන්නේ බින්සුන් එකේ තියෙන menu එක. හරිම affordable prices තමයි තියෙන්නේ. මේ දවස්වල TikTok වල ගොඩක් viral ගියේ හින්දා ගොඩක් අය බින්සුන් එක rate කරලා තිබ්බා. පමණක් අය කියලා තිබ්බා රහ නැහැ කියලා. පමණක් අය කියලා තිබ්බා හරිම රහයි කියලා. ඉතින් මට හිතුණා මම අරගෙන බලනවා කියලා. මං ඉතින් ඔයාලට මගේ review එක දෙන්න. මේ තියෙන්නේ මං try කරපු බින්සුන් flavors ටික. මේ තියෙන්නේ strawberry boba jasmine milk tea එක. මේක තමයි ගොඩක්ම බින්සුන් වල viral ගිය milk tea එක. අපි මේක කොහොමද කියලා බලමු. ගොඩක් කටි මේක රහයි කියලා බින්සුන් එකේ අනිත් ඒවත් එක්ක compare කරලා බලමු මේක කොහොමද කියලා. බින්සුන් first time try කරන කෙනෙක් නම් මේ වගේ දෙයක් අනිවාර්යෙන් ඔයාලටත් වෙන්න පුළුවන්. ඉතින් කොහොම හරි කරලා straw එක මම දාගත්තා. Back to the tasting. ඉතින් අපි බලමු මගේ review එක කොහොමද කියලා මෙන්න මේ strawberry boba tea එකට. අර ගත්තම රහයි. strawberry ගැලිත් එක්ක ඒක රහයි මන් දන්නේ මේකට හැමෝම රහ නැහැ කියලා බින්සුන් එකේ රහ නැහැ කියලා. අන්න රහයි. ඔය තමයි මගේ honest review එකේ වෙලාවේ. ඊළඟට තියෙන්නේ මේ grape boba tea එක. මේක නම් ගත්තේ ගන්න දෙයක් නැති කමට ඇත්තම කිව්වොත් මම milk tea එකක් ගන්න ගියාම milk tea ඉවර වෙලා කියලා කිව්වා. අපි මහරෑ ගියපු හින්දා. ඉතින් ඒක තමයි මේ grape boba tea එක ගත්තේ. අපි බලමු ඒක කොහොමද කියලා. ඒකත් රහයි. ඒකත් grapes රහයි නෝ. අනිත් එක මෙතන grapes මේ බෝබ වගේක් තියෙනවා. මම හිතන්නේ ලිචි වෙන්න ඕනේ. ෂුවර් නෑ. කුමාර ඒකත් රහයි. ඒකටත් මට දෙන්න පුළුවන් 9 out of 10. එදා මහරෑ ගිහිල්ලා බින්සුන් ටේස්ට් කරාට පස්සේ අපිට ආයෙමත් හිතන බින්සුන් එකට එන්න ඕනි කියලා මේ තියෙන්නේ එදාගත වීඩියෝස්. ගිය පාර වගේම මේ පාරත් මං ගත්තා ස්ට්‍රෝබෙරි ජස්මින් බොබෝ ටී එක. ඒකත් එක්ක මං ගත්තා මේ දවස්වල බින්සුන් එකේ අලුතින්ම ඉන්ට්‍රොඩියුස් කරලා තියෙන ෆ්ලේවර් එක. මේ තියෙන්නේ ස්ට්‍රෝබෙරි මැංගෝ ලෙමන් ටී එක. බලමු මේක කොහොමද. මම දැක්කා මේ සාමාන්‍යයෙන් බින්සුන් එකේ මේ වගේ මේ ස්ට්‍රෝ එක ඇතුළට දාද්දි මේ බීම එළියට එනවා. ඒකට හොඳ මේක මෙන්න මේ විදිහට ස්ට්‍රෝ එකකින් මෙහෙම ඇඟිල්ල මේව කරලා මෙහෙම කරාම හරියට යනවා. ඒක හරියට වුණා. ඒක තමයි ට්‍රික් එක. මම එකක් දැක්ක TikTok එකකින් ඔයාලත් කරලා බලන්න. මේ තියෙන්නේ ස්ට්‍රෝබෙරි මැංගෝ ලෙමන් ටී එක. මේක ඇතුලේ ස්ට්‍රෝබෙරි මැංගෝ ලෙමන් ඔක්කොම තිබි බලමු. ඒක ඇත්තටම රහයි. ස්ට්‍රෝබෙරි රහත් වෙනවා, මැංගෝ රහත් වෙනවා. නිකම් මොහිටෝ එකක් වගේ හරිම රිෆ්‍රෙෂින්. මේක මාල්ම රහයි කිව්වොත් 8 out of 10 දෙන්න පුළුවන්. ඊළඟට තියෙනවා මෙන්න මේ මැංගෝ පොමෙලෝ සාගෝ එක. මේක එයාලා මැංගෝ යාලගේ අලුතින්ම ඉන්ට්‍රොඩියුස් කරපු මැංගෝ ෆ්ලේවර්ස් වලින් එකක්. මේකේ මැංගෝ සන්ඩේ එකක් තියෙනවා. ඒකත් එක තමයි මේක තියෙන්නේ. මේක දැක්කාම නම් මාල්ම රස පාටයි. අර ජෙලි බෝබයි මේ හැම එකම ඇතුලේ තියෙනවා. අපි ඒකත් කොහොමද කියලා බලමු. ඒක නම් මාරම රහයි. ක්‍රීමි ජෙලි බෝබා මැංගෝ මේ හැම එකක්ම තියෙනවා. මාරම රහයි. ඒකත් 10 out of 10 දෙන්න පුළුවන්. අන්තිමට තියෙනවා මම හැමදාම ගන්න එක ස්ට්‍රෝබෙරි බොබෝ ජස්මින් මිල්ක් ටී එක. මේක කොහොමද රහයි කියලා මම දන්නේ. ඒක මම ආයෙ try කරලා බලන්න. වෙනද වගේම රහට තියෙනවා. මේ මන් දන්නේ මේ මගේ ටේස්ට් බඩ්ස් ලවලක්ද කියලා. හැබැයි ගිය පාරකට වඩා මේ පාරකට නිකන් රහ අඩුයි වගේ මට. අනේ මන් දැයි කියලා. මේකත් රහයි. හැබැයි ගිය පාරට මීට වඩා රහයි. ඉතින් අදට වීඩියෝ එක මෙච්චර අපි යන ගමන් ඉන්නේ. ඉතින් ඔයාලටත් පුළුවන් බින්සුන් ගියාම මේ ඔක්කොම try කරලා බලන්න. මනක් කට්ටිය කියනවා රහ නැහැ කියලා. හැබැයි මට නම් try කරපු ඔක්කොම මාරයි. අනිත් එක price එකට ගොඩක් worth it. ඉතින් ඔයාලත් අනිවාර්යෙන් බින්සුන් ගිහලා බලන්න. Bye.